මේ තුන් ලෝකයේම සකල සත්වයා එකතු වෙලා එක පැත්තකට ගිහිල්ලා ඔවුන්ගේ ගුණ තියනවා කියන්නකො මහා බ්‍රහ්මයාගේ පටන්. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ එක පැත්තක සිටිනවා කියන්නකො කවදාවත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගුණයට සමාන වෙන්නේ නැහැ. තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දස දහසක් ලෝක ධාතු වලට එක්කෙනයිමයි පහළ වෙන්නේ. එච්චර ගුණ කඳා තුන් ලෝකයේම සත්වයන්ගේ ගුණ එක පැත්තකට දාලා බුදුරජාණන් වහන්සේගේ ගුණ එක පැත්තක තිබ්බොත් එහෙම බුදුරජාණන් වහන්සේ මහ මෙරක් වගේ තුන් ලෝකෙම සත්වයන්ගේ ගුණ අබෑටයක් වගේ. එක බුදු කෙනයි සක්වලකට පහළ වෙන්නේ. දෙවියොත් ලක්ෂ ගණන් පහළ වෙනවා. බ්‍රහ්මයෝ ලක්ෂ ගණන් පහළ වෙනවා. යක්ෂයෝ ලක්ෂ කෝටි ගණන්, නාගයෝ ලක්ෂ කෝටි ගණන්, මිනිස්සු ලක්ෂ කෝටි ගණන් පහළ වෙනවා. ඒ වුණාට එක බුදුරජාණන් වහන්සේ නම. ඒ නිසා යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේට පැහැදුනොත් ඒ පැහැදීම නම් අග්‍රයි, ශ්‍රේෂ්ඨයි.